ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හිතවතුනි. ලෝකයේ බලවත්ම නායකයන් පවා බියට පත් කරපු අනාගතයේ සිද්ධ වෙන්න යන දේවල් ඒ විදිහටම පුරෝකථනය කරපු කාන්තාවක් ගැන ඔබ අහලා තියෙනවද? 9/11 ප්‍රහාරය, බැරක් ඔබාමාගේ පැමිණීම, කොරෝනා වසංගතය, මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න අවුරුදු ගණනාවකට කලින් කරපු අයගේ නම තමයි බබා වංගා. හැබැයි දැනටමත් ලෝකෙ සිද්ධ වෙමින් පවතින ගැටුම්, ආර්ථික කඩාවැටීම් සහ අනාගතයේදී සිද්ධ වෙන්න යන අතිශය භයානකම සිදුවීම් ගැන ඇය කියපු අනාවක ගැන ඔබ දැනුවත්ද? හිතවතුනි, මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේ කියන්න යන ඇතැම් අනාවැකි ඔබව සැබවින්ම කුතුහලයට හා බියට පත් කරාවි. 1911 දී බල්ගේරියාවේ උපත ලබන වංගේලියා ගුෂ්ටෙරාවෝ, එමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් බබා වංගා කියන්නේ කුඩා කාලයේදීම දරුණු සුලිකුණාටුවකට අහු වෙලා Tamanගේ පෙනීම අහිමි වුණු කාන්තාවක්. හැබැයි ඒ අඳුරත් එක්ක ඇයට ලැබුණා සාමාන්‍ය මිනිහෙක්ට නැති අනාගතයේ පෙනෙන දිව්‍යමය බලයක්. 1996 දී ඇය මිය ගියත් ක්‍රිස්තු වර්ෂ 5079 වෙනි අවුරුද්ද වෙනකම් ලෝකයට වෙන දේවල් ගැන ඇය අනාවැකි දහස් ගණනක් ලියලා තිබුණා. සහෝදරයනි, අද අපි බලන්න යන්නේ ඇයගේ භයානකම අනාවැකි මොනවද කියලා. පළවෙනි භයානකම අනාවැකිය තමයි තුන්වෙනි ලෝක යුද්ධය පිළිබඳ තියෙන එක. බබා වංගාගේ අනාවැකි වලට අනුව ලෝකයේ පෙරදිග රටවලින් ආරම්භ වන දරුණු ගැටුමකින් පසුව මහා බලවත් රටවල් අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇති වෙනවා. අද වෙනකොට ලෝකයේ පවතින යුදමය වාතාවරණයන් දිහා බැලුවාම මේ අනාවැකිය කෙතරම් ආසන්නද කියලා ඔබට හිතේවි. විශේෂයෙන් ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර තියෙන ගැටුම් දිහා බලපුවාම. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා බටහිර බලවතුන් පරාජය වී ආසියාව සහ විශේෂයෙන්ම චීනය ලෝකයේ බලවත්ම බලවේගයේ බවට පත්වන බව මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. දෙවැනි කරුණ හිතවතුනි, පෘථිවියේ ස්වාභාවික විනාශයන් සම්බන්ධව. බබා වංගා කියන විදිහට පෘථිවිය අතිශය භයානක පාරිසරික වෙනස්කම් ගණනාවකට මුහුණ දෙන්න නියමිතව තියෙනවා. පෘථිවි භූමියෙන් 108ක ප්‍රමාණයකට බලපාන මහා භූමිකම්පා, නිතර සිදුවන ගිනි කඳු පිපිරීම, ඒ වගේම ග්ලැසියර දියවීම නිසා මුහුදු මට්ටම ඉහළට යාම මේ අතර ප්‍රධාන වෙනවා. අද අපි අත්විඳින අධික උෂ්ණත්වය, එල් නිනෝ ස්වභාවය, අකාලේ එන ගම් වතුර සහ භූමිකම්පා දිහා බලද්දී පෘථිවිය Tamanගේ කෝපය පිට කරගන්න පටන් අරන් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ වගේම තුන්වෙනි සහ වඩාත්ම අවධානයට ලක් කළ යුතු අනාවැකිය තමයි කෘත්‍රිම බුද්ධිය. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් විසින් මිනිසා අභිබවා යාම. අනාගතයේදී තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය කොතරම් බලවත් වෙනවද කියනවා නම් මිනිසුන්ට Tamanගේ පාලනයද අහිමි වී යන්ත්‍ර සහ AI විසින් ලෝකයේ තීරණාත්මක තැන් පාලනය කරන්න පටන් ගන්නවා කියලා බබා වංගා සඳහන් කරලා තියෙනවා. අද අපි දකින ChatGPT, AI රොබෝට් සහ රොබෝට් තාක්ෂණයේ දියුණුව දිහා බලද්දී මිනිසුන්ගේ රැකියා අහිමි වීම සහ තාක්ෂණයට වහල් වීම ඇත්තටම බබා වංගා කිව්වා වගේම සිද්ධ වෙනවා නේද? හතරවෙනි සහ වඩාත්ම කුතුහලය දනවන අනාවැකිය තමයි පිටසක්වල ජීවීන්ගේ පැමිණීම. බබා වංගාට අනුව පිටසක්වල ජීවීන් මහ විශාල යානාවක් මගින් පෘථිවි වායුගෝලයට ඇතුල් වෙනවා. ඒ හරහා මිනිස් සංහතිය පළමු වතාවට පිටසක්වල ජීවීන් සමග ඍජු සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මේ ලෝක ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කනපිට පෙරලන වෙනස්ම සිදුවීමක් වේවි. ඉතින් මම මේ කිව්වේ හිතවතුනි, බබා වංගා විසින් ලෝකයට කියලා තියෙන භයානකම ප්‍රධාන අනාවැකි වලින් කීපයක්. ඇතැම් අය කියන්නේ මේවා හුදෙක් අහම්බයන් විතරයි කියලා. නමුත් තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඇගේ අනාවැකි වල ලොකු සත්‍යතාවයක් තියෙනවා කියලා. හිතවතුනි, බබා වංගා ප්‍රකාශ කරපු බොහෝ අනාවැකි සත්‍ය වෙලා තියෙනවා. ඉතින් ඔබ හිතන්නේ කුමක්ද? මේ අනාවැකි ඇත්තටම සිද්ධ වෙයිද? නැත්නම් මේවා හුදෙක් කතා විතරද? ඉතින් මං ආරාධනා කරනවා ඔබේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා. ඒ වගේම අපේ සිලෝන් ඇකඩීමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.